ඉරම් බලන්න අපි මට මං ගැන මාරම සතුටක් තමා මේ අවස්ථාවේදී ඇති වෙන්නේ. අපි මේ වීඩියෝ එක කරන්නේ Hi guys, welcome back to our YouTube channel. Oke, අපි අලුත් වීඩියෝ එකක් දාලා තියෙනවා වලට. මේ අවස්ථාවේ එකම දේ දෙපාරක් වෙලා තියෙන අපිට. සභාවෙන් දවසයි මම මෙතන ඉන්නේ වාර්තාව Hi guys, welcome back to our YouTube channel. උන් අපි තවත් වීඩියෝ එකක් අරගෙන අද ඇවිත් ඉන්නවා. අද අපි වීඩියෝ එකෙන් කරන්නේ අපි හදිසියෙම ලංකාවට යන්න තීරණය කළා තියෙනවා. එතකොට අපි කොහොමද මේ ලංකාවට යන්න ලෑස්ති වෙන්නේ? අපි කොහොමද බඩු ගන්නේ වගේ දේවල් තමයි මේ වීඩියෝ එකෙන් අද ඔයාලට අරගෙන එන්නේ. Basically how we are getting ready to go back to Sri Lanka. husband ගේ first time ලංකාවට යන මම නම් ළඟ කීප වතාවක් ගියා. එතකොට මෙයන් තමයි ගොඩක්ම exciting. ඔව්. හැබැයි මම ලංකාවට යන්නේ මේ ඇවිල්ලා පොඩි මාස hiking වගේ පොඩි කාලෙකින් තමයි ලංකාවට යන්නේ. ඒක ඉතින් first time යනවා කියන්නේ ගොඩක් exciting වැඩක් අපි. ඔන්න ඉතින් ඒ කිව්වා වගේ අපි දෙන්න යනවා ළඟදිම ලංකාවට. ඉතින් අපි මේ උදේම ලෑස්ති වෙලා අද එළියට යන්නේ chocolate shopping. හැමෝම වගේ ලංකාවට යන්න අපිත් ඉස්සෙල්ලාම හිතුවා chocolate ටික අරන් ඉන්න ඕන කියලා. ලංකාවට පිටරට ඉඳන් එන ඕනම කෙනෙක්ගෙන් ලංකාවේ අය බලාපොරොත්තු වෙන හරි ලස්සන ටැග්ගක් තමයි chocolate කියන්නේ. ඉතින් අපි දෙන්නද යන්නේ තනියම නෙමෙයි. මගේ නංගි මල්ලිත් එකතු වෙනවා මේ ගමනට යන්න. මොකද ඒ දෙන්නත් අපිත් එක්ක ලංකාවට යනවා මේ පාර. ඉතින් අපි 4 දෙනාම ලෑස්ති වෙලා අපි යනවා අද Costco. Costco කියන්නේ මෙහි warehouse එකක් bulk item ගන්න පුළුවන්. මෙහි ඉන්න ගොඩක් ස්ටුඩන්ට්ස්ලා එතකොට ඉමිග්‍රන්ට් ෆැමිලීස් වගේ පොඩි ෆැමිලීස් මං හිතන්නේ Costco එකට ගොඩක් වෙලාවට යන්නේ ලංකාවට ඒගොල්ලොන්ගේ හෝම් කන්ට්‍රි එකට යනකොට බඩු ගන්න වගේ තමයි. මොකද හෝල් අයිටම් එකම ගන්න ඕනේ හින්දා සාමාන්‍ය ඩේ ටු ඩේ ලයිෆ් එක පාවිච්චි කරන්න Costco එකට බඩු ගන්න යන්නේ නැහැ. ඒ වගේම මේකේ ස්පෙෂල් දෙයක් තමයි ඒගොල්ලෝ ඉෂුව කරනවා membership card එකක් ඊයර් එකටම එක payment එකක් අරගෙන. ඉතින් ඒ Costco card එක membership card එක පෙන්නලා තමයි අපි යන්න ඕනේ. ඉතින් බලන්නකෝ මට අද වෙච්ච වැඩේ මොකද්ද කියලා. ඔන්න ඉතින් ඔයාලට පේනවා මේ වීඩියෝ එකෙන් අපි ආයෙත් ගෙදරට ඇවිත් ඉන්නවා කියලා. පොඩ්ඩක් ඉඳලා බලන්නකෝ මොකද්ද මං කරපු වීරක්‍රියාව කියලා. අපි මත් නෙමෙයි අපි කිව්වා. අපි නෙමෙයි. අපි නෙමෙයි මම කියන්නේ. ඕකේ මම. අපි ගියා කොහෙද? Costco එකට. membership card එක ගෙදර. නැතුව. ඉතින් අපි නැවතත් ආවා ඒක අරගෙන යන්න අපි කෝකට බලමු මේක තියනවද පර්ස් එකේ කියලා. අපි යන්නේ ආයෙම Costco එකට. මට මං ගැන මාරම සතුටක් තමයි මේ අවස්ථාවේදී ඇති වෙන්නේ. අපිට මේ පාරක් Costco යන්න බලන්න. අනිවාර්යෙන් සුදු මාත්‍ය. මට මේ පාර ගන්න පුළුවන්. මං කරපු පිස්සු වැඩ නිසා අද දවසින් භාගයක් මෙවරුණා. ඉතින් ගෙදර ඇවිල්ලා කාඩ් එක අරගෙන කාඩ් එක තියෙනවද කියලා කන්ෆර්ම් කරගෙන ආයෙත් අපි 4 දෙනා යන්න පටන් ගත්තා. මේ යන ගමනුත් කතා වෙන්නේ මේක මට වුණ ප්‍රථම වතාව නෙමෙයි. මම මීට කලිනුත් මේ වගේම කාඩ් එක අමතක කරලා ගිහිල්ලා ආයෙත් ගෙදර ඇවිත් තියෙනවා. එහෙම තමයි මිනිස්සුන්ට අමතක වෙනවනේ. ඉතින් කොහොමෙන් හරි අපි ආයෙත් Costco එකට ගියා. අපි කලින් ගියේ අපිට ගෙදරින් ටිකක් දුරින් තියෙන Costco එකට. මොකද අපි හිතුවා Costco එකේ shopping කරලා ඉවර වෙලා ළඟ තියෙන shop එකකටත් යන්න. ඒ වුණාට මට මේ වගේ වැඩක් වෙච්ච හින්දා අපේ දවසින් භාගයක් නිවරුණා. ඉතින් අපි ආවේ ඊළඟට අපේ ගෙවල් ළඟම තියෙන Costco එකට.
අපි 4 දෙනාම මේ ආයෙත් ලංකාවට යන්නේ මාස 6ක් වගේ පොඩි කාලෙකින්. අපි මැයි මාසේ ලංකාවට ගිහිල්ලා තමා ආවේ. ඒ හින්දා අපිට ගෙනියන්න කියලා ගොඩාක් බඩු මේ පාර නැහැ. ඔන්න ඉතින් අපි ඇවිදලා බලලා අපිට ඕන කරලා තිබ්බ චොක්ලට්, බිස්කට් වගේ ඔක්කොම දේවල් මෙතනින් ගත්තා. ඊට පස්සේ අපි තව බාම්, එතකොට ෆිෂ් ඔයිල් වගේ අපේ අම්මිලාට ඕන කරලා තිබ්බ තව බෙහෙත් අයිටම් වගේකුත් මෙතනින්ම අරගත්තා. ඔන්න අපි අම්මිලාට බෙහෙත් ගන්නවා දැකලා මේ දෙන්නත් ඇවිල්ලා මෙන්න බෙහෙත් වගේක් අරන් යන්න ඕනි කියලා. ඒ දෙන්නම් බරටම තෝරනවා මොන බෙහෙත් જાතියද අරන් යන්නේ කියලා. කියන්න බැරි වුණානේ. මේ නිල් පාරිෂ් ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ ඒ මගේ මල්ලි. Introducing Mr. Damiru Jayasinghe. අපි අද ප්ලෑන් කරලා තිබ්බ විදිහට ඔක්කොම වැඩ ටික කරගන්න බැරි වුණාට කොස්කෝ එකෙන් ගන්න අපි හිතාගෙන හිටපු හැමදේම අපිට ගන්න හම්බුණා. ඉතින් ඒ විදිහට තමයි අද දවස අපේ ඉවර වුණේ. අපි කලින්ම ෂේන් එකෙන් ඕඩර් එකක් දාලා තිබ්බා අපේ ආදරණීයන්ට ලංකාවට ගෙනියන්න වගේම අපි දෙන්නට ඕන කරලා තිබ්බ පොඩි පොඩි අයිටම්ස් වගේකුත් එක්ක. ඉතින් ඒක තමයි ඔයාලට මේ දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න අද මං ඇවිල්ලා ඉන්නේ මගේ පියසින් එක කරගන්න. මේ මං පියසින් එක කරන 3rd time. දෙපාරක්ම කරලා ඉන්ෆෙක්ට් වුණා. ඒ කරලත් මට්ටු වෙලා නෑ. 3 වෙනි පාරටත් මට පියසින් එක කරලා බලන්න හිතුණා. ඉතින් ලංකාවට යන්න කලින් පියසින් එකත් කරගන්න තමා මම මේ ඇවිල්ලා ඉන්නේ. අපි දින ගැන හිටපු ඒ දවස ඔන්න ළඟම එනවා. අපි ලංකාවට යන්න තියෙන දවස් දැන් හරිම ළඟයි. ඉතින් අපි අපේ ආදරණීයන්ට ලංකාවට ගෙනියන්න ගොඩාක් දේවල් ගත්තා. ඉතින් අපි මේ අද ඇවිල්ලා ඉන්නේ අපි දෙන්නට ඕන කරලා තියෙන දේවල් ටිකක් අරන් යන්න. ඔන්න ඉතින් shopping කර ඉන්න අතරතුරේ අපි දෙන්නට ආව පොඩි craving එකක් මොන හරි අලුත් දෙයක් try කරන්න ඕනි කියලා. ඔන්න ඔය විදිහට අපිට ලංකාවට අරන් යන්න ඕන කරලා තිබ්බ අත්‍යවශ්‍ය දේවල් අපි සතියක් පුරාවට එකතු කරගත්තා. සමහර දේවල් අපිට මේ vlog එකට include කරන්න බැරි වෙන්නේ අපි මේ vlogging වැඩේට අලුත් නිසා හැමදේම shoot කරන්න අපි දෙන්නට මතක තියෙන්නේ නැහැ. කොහොමෙන් හරි අපි ඉතින් ලංකාවට යන දවස් අත්ත ළඟම එනවා. ඔන්න ඉතින් අද මම මේ යන්නේ මගේ යාළුවන්ව හම්බෙන්න. ලංකාවට යන්න කලින් අපි හම්බෙමු කියලා අවුටින් එකක් යමු කියලා ගොඩ දවසක් ඉඳලා අපි ප්ලෑන් කරලා ලංකාවට යන්න අත ළඟ තියාගෙන අද මම මේ අවුටින් එකක් යන්නේ. අපේ ජීවිතේ එක කාලවල හම්බෙන යාළුවෝ අපේ ජීවිතවලට ලස්සන මතකයන් එකතු කරනවා. ඉතින් ඒ වගේ ලංකාවේ නැත් වෙලා මම දුර රටක ඉන්නකොට මගේ ජීවිතේට ලස්සන මතකයන් එකතු කරපු තවත් දෙන්නෙක් තමයි මේ ඉන්නේ. එකම ඉදිරි ඉන්න දුසාන මොන වෙනස් කරනවා. වෙනස් වෙන්නේ
අපි තුන්දෙනා ගොඩ කාලෙකින් හම්බෙච්ච හින්දා තුන්දෙනාට ෂෙයා කරගන්න ගොඩාක් ලොකු ගොසිප් ටිකක් තිබ්බා. ඉතින් අපි පැය 2ක් විතර ඒ ගොසිප් ඔක්කොම කතා කරලා ඉවර වෙලා තමයි අද අවුටින් එක ඉවර කළේ. කොහොමෙන් හරි අපි ලංකාවට යන්නේ හෙට. සතියක් පුරාවට අපි එකතු කරගත්ත දේවල්, බෑග් 3-4කට පැක් කරගෙන අපි යන්න ලෑස්ති වෙනවා ගෙදර. ගෙදර යනවා කියන ෆීලින් එක අපි හැමෝම හරි ආස කරන දෙයක්. දුර රටක ජීවත් වෙන අපිට අම්මා තාත්තා දකින්න ගෙදර අයත් එක්ක විනෝදෙන් ඉන්න ලැබෙන කාලය කියන්නේ මහා ලොකු දෙයක්. බෑග් පැක් කරන අතරේ ලංකාවට ගෙන යන්න ගත්ත චොක්ලට් වල රස බලන්නත් අපි දෙන්න අමතක කරේ නැහැ. ඉතින් මේ විදිහට අද වීඩියෝ එකත් ඉවර වෙනවා. We hope you guys enjoyed this video and stay tuned for more exciting videos in Sri Lanka. Until then, live it, love it and blog it. Thank you.